Hello guys, come back to another cooking video. ඉතින් ඔයාලා thumbnail එකේ දැක්කා වගේම අද මම හදන්න යන්නේ cake, කන්දිකා cake නේ chocolate cake. වැඩි කතා නැතුව යන් අපි අපේ වැඩේට. ඉතින් guys මෙතන මම අරන් තියනවා පාන් පිටි ග්‍රෑම් 120ක්. ඉතින් අපි ඒක බෝල් එකට දාගන්න ඕනේ. හරි guys මම මේකට දැන් සීනි ග්‍රෑම් 90 එකතු කරනවා. ඉතින් ඔයාලා මේ වීඩියෝ එකේ තියෙන විදිහටම අවශ්‍ය ද්‍රව්‍ය ගන්න ඕනේ. ඉතින් මෙතන බේකින් පවුඩර් තේ හැඳි එකමාරක් තියෙනවා. ඒකත් එකතු කරන්න ඕනේ. තව ඉතින් මෙතන බටර් තේ හැඳි නෙමෙයි මේස හැඳි දෙකක් අරන් තියෙනවා. ඒ දෙකත් එකතු කරන්න ඕනේ. guys ඉතින් මෙතන මම තව පොල් තෙල් මිලිලීටර් 50කුත් අරන් තියෙනවා. ඒ ටිකත් ඔයාලා එකතු කර ගන්න ඕනේ. ඔයාලා පොල් තෙල් නොදා බටර් දානවා නම් වඩාත් හොඳයි. ඉතින් guys ඉතින් අපි මේ ඔක්කොම ටික දැන් බීට් කරන්නයි ඕනේ. ඉතින් guys මෙතන මම මිලිලීටර් අරන් තියෙනවා 170ක් විතර. ඉතින් අපි ඒ ටික චුට්ටක් එකතු කර ගන්න ඕනේ. තව ටිකක් ඉතුරු කර ගන්න ඕනේ. ඉතින් අපි මේ කලවම් කරන අතරේ තමයි ඒ ටික එකතු කර ගන්න ඕනේ. ඉතින් guys ඔයාලට මෙතන පේන ඇති මේ වගේ බැටර් එකක් තමයි අපිට මෙතෙන්ට ඕන වෙන්නේ. ඉතින් දැන් මම මෙතන අරන් තියනවා චොකලට් ග්‍රෑම් 50ක්. ඔයාලට 50ට වැඩිය ගන්න පුළුවන් නම් ගන්න. නැත්නම් මෙතන කොකෝ පවුඩර් ගන්න. එතකොට වඩා රස එනවා, තව පාට එනවා. හරි guys ඉතින් ඔයාලට මේ දැන් චොකලට් ටික ඩබල් බොයිල් කරගන්න ඕනේ. ඉතින් මේ චොකලට් ග්‍රෑම් 50 මම මුකුත්ම එකතු කරන්නේ නැතුව ඩබල් බොයිල් කරගත්තා. ඔයාලට ඕන නම් මේකට අයිසින් sugar ටිකක් බටර් ටිකක් එකතු කරලා ඔයාලා මේව කරගන්න පුළුවන්. ඩබල් බොයිල් කරගන්න පුළුවන්. ඉතින් මම අනිත් පැත්තේ චොකලට් ග්‍රෑම් 60ක් අරන් තියෙනවා ඒ චොකලට් ග්ලාස් එකට. ඉතින් මේ දැන් චොකලට් ටිකත් අපි මේකට එකතු කරන්න ඕනේ. එකතු කරද්දී චොකලට් ඔක්කොම ටික එකතු කරන්න චුට්ටක්වත් ඉතුරු කරගන්න එපා. එතකොට තමයි චොකලට් රස වැඩි වෙන්නේ. ඉතින් ඔයාලට තව චොකලට් එකතු කරන්න පුළුවන් නම් මේකේ රසත් වැඩි වෙනවා. ඉතින් guys ඔයාලට මෙතන ලොකුවට චොකලට් ගතියක් ඉස්සලා පේන්නේ නැතුව ඇති. ඉතින් ඒක ටික වෙලාවක් බීට් කරගෙන යද්දි මේ වගේ චොකලට් ගතියකට එනවා. චොකලට් පාටකට. ඉතින් මේක ලස්සන පාටක්. ඉතින් මෙතන ඔයාලා සාමාන්‍ය බිත්තරයක් අරගන්න ඕනේ. සාමාන්‍ය බිත්තරේ ග්‍රෑම් 60ක් විතර තියෙනවා. ඉතින් මේ ඔක්කොම දාලා අපි දැන් බීට් කරගන්න ඕනේ. හරි guys ඉතින් අපි මේ ඔක්කොම ටික දැන් බීට් කරගත්තට පස්සේ අපි ඒක දාගන්න ට්‍රේ එකට බටර් ටිකක් ගාලා ඊට උඩින් පාච්මන්ට් කෝල් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ තමයි ඒක දාන්නේ අපේ චොකලට් ටික චොකලට් කේක් එකේ බැටර් එක. ඉතින් ඔයාලට චොකලට් කෑලි වගේ මෙතන හිටින්න පුළුවන්. ඒක ගණන් ගන්න එපා. ඔයාලා චොකලට් පවුඩර් දානවා නම් එහෙම හිටින්නේ නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මේ තියෙන ඉස්සෙල්ලා මම පෙන්නපු චොකලට් ග්‍රෑම් 60. ඉතින් අපි මේක ඩබල් බොයිල් කරගන්න ඕනේ. මේකට නම් මම දැම්මා වතුර ටිකක් දැම්මා. තව ඒකට බටර් ටිකක් දැම්මා. අයිසින් sugar ටිකක් දැම්මා. ඉතින් ඔයාලට නැති මේකත් ඒ වගේ ටිකක්
ගණත් නැති දියත් නැති සාමාන්‍ය ගානේ බැට එකක් වගේ තියෙනවා. හරි guys ඉතින් මේ තියෙන අපේ කේක් එක තමයි. ඔයාලට පේන චොකලට් කෑලිත් හොඳට මේවා වෙලා. ඉතින් අපි දැන් මේකට චොකලට් ග්ලාස් එක දා ගන්න ඕනේ. ඉතින් මම මේක බේක් කරේ විනාඩි 20ක් විතර. ඉතින් ඔයාලගේ oven එකේ දාන උෂ්ණත්වයට අනුව වෙනස් වෙන්න පුළුවන්. මම මේක අංශක 170ට විනාඩි 5ක් කලින් oven එක රත් වෙන්න තියලා මම දැම්මේ. ඉතින් මේ තියෙන අපේ කේක් එක ලස්සනට ඇවිල්ලා තියෙනවා. හොඳට පිම්බිලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලගේ guys කේක් එකේ උඩ පැලිලා වගේ තියෙනවා නම් ඒක තමයි ගන්න. පැලිලා කූර ඇතුළට දැම්මහම මොකක් හරි ඔයාලා කූරකින් යන්නහම මේක ඇතුළට දැම්මහම මුකුත් නොරැදි එනවා නම් ඒක තමයි කේක් එකේ හොඳම ප්‍රමාණය. ඒ කියන්නේ ඒ ගානට තමයි අනිවාර්යෙන් කේක් එකක් තියෙන්න ඕනේ. ඉතින් මේ චොකලට් ග්ලාස් ටික අපි එකට දාගන්නවා. මේ තියෙන ඉතින් අපේ කේක් එක හරිම ලස්සනයි. ඉතින් අපි මේකේ කෑල්ලක් කපලා බලමු. හරි guys ඉතින් මේ තියෙන අපේ චොකලට් කේක් එක. ඉතින් මේක හරිම soft එකට තියෙනවා. දවස් 3ක් විතර ඔයාලට මේක කල් තියාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති. ඉතින් ඔයාලත් මේ වීඩියෝ එක රස වින්දා නම් like කරලා comment කරලා share click කරන්න. ඉතින් guys අදට ගිහින් එන්නම් goodbye.